ධර්මය ඔබට දායාද කරන ධම්ම TV. 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 හොඳයි පින්වත්නි සාදුකාරය පවත්වන්න. අද මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේහි විශේෂ ධර්මදේශනාමය පින්කමක් අද විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්කමේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ නාමල් ඩයස් මහත්මිය, දක්ෂිනා ඩයස් පුතණුවන් ප්‍රධාන, නෙළුම් ඩයස් මෑණියන් මූලික කරගෙන ඒ ඇත්තන්ගේ මූලිකත්වයෙන් අද මේ විශේෂ ධර්මදේශනාමය පින්කම පවත්වනවා. ඒ සඳහා ඒ ඇත්තන් ආරාධනා කරන්නට යෙදුණා ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි අද මේ අපේ ධර්මාසනයේ වැඩ ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි උන්වහන්සේ පිළිගනිමු. ගෞරව ශාස්ත්‍රපති හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ අද මේ ධර්මදේශනාමය පින්කමට වැඩම කරන්නට යෙදුනේ. මේ ධර්මදේශනාමය පින්කමට ආරාධනා කිරීම වශයෙන් දැහැත් පිළිගන්වලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න ඩයස් මෑණියන්ට ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න දැහැත් පිළිගන්වලා. හොඳයි සාදුකාර පවත්වන්න. නමස්කාරය දෙවරක් කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසන්නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසන්ති විවේකාරාම මහා විහාරස්ථානයේහි අතිගරු විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පරම පූජනීය නම කියන්නට අවසරයි කිතලගම හේමසාර නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වර ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ සිටින ගරු කටයුතු මහා සංඝ රත්නයෙන් අවසරයි. අද මේ උතුම් පින්කමට කල්යාණ මිත්‍ර දායකත්වයෙන් කටයුතු කරන නාමල් ඩයස් දියණිය, දක්ෂිණ ඩයස් පුතණුවන්, නෙළුම් ඩයස් මෑණියන් ප්‍රධාන කොට ඇති. අද මේ විශේෂ ධම් සභා මණ්ඩපයට දහම් කරුණු අවබෝධ කර ගැනීම පිණිස සහ සම්බන්ධ වෙන සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, මේ පන්සල් භූමිය තුල අපේ හිත නිවන ලස්සනම තැන කොතනද කියලා ඇහුවොත් මේ පන්සල් භූමිය තුල අපේ හිත නිවන ලස්සනම තැන තමයි මේ ධර්මශාලා භූමිය. පන්සල් භූමියක ලස්සනම තැන ධර්මශාලා භූමිය වෙන්නේ මොකද? මේ ධර්මශාලා භූමියට එකතු වෙන අයට මහා පුදුම ලාභයක් අත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාළා.
අපි මේ පින්දහම් කටයුතු කරනකොට ආකාර දෙකකට ලාභ බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන එක ආකාරයක් ආමිස ලාභ. අපි හැමෝම එකට ගොඩාක් කැමති. ආමිස ලාභ ලබන්න ගොඩාක් කැමති. ඒ නිසා උපදින හැම තැනකදීම අපි නිතර අපේක්ෂා කරන දෙයක් ආමිස ලාභය අපිට ලැබෙන්න උපදින හැම තැනකදීම කියලා. ඉතින් මේ ආමිස ලාභය සම්පූර්ණ වුණාට පස්සේ ජීවිතයත් ගොඩාක් පහසුයි. ඒකයි ආමිස ලාභයේ තියෙන වටිනාකම. ආමිස ලාභය සම්පූර්ණ කරගෙන යම් කෙනෙක් උපදිනවද? ආමිස ලාභය සම්පූර්ණ කරගෙන උපදින කෙනාගේ ජීවිතයට ගොඩාක් පහසුකම් ලැබෙනවා. අපි අපේ මනුස්ස ජීවිතය සම්පූර්ණ කරගෙන ඉපදිලා තියෙන්නේ. කණ්ණාඩිය ළඟට ගියාම තේරෙනවා තමන්ගේ ඇස් දෙක දිහා බලනකොට කොච්චර සම්පූර්ණද මට ලැබිච්ච රූපය. මේ ඇස් දෙක මගේ රූපය සම්පූර්ණ කරන එක කොටසක්. කණ්ණාඩිය ළඟට ගියාම තමන්ට පේනවා මේ කන් දෙක කොච්චර ලාභයක්ද මම ලබලා තියෙන්නේ. මේ කන් දෙක තමන්ගේ රූපය සම්පූර්ණ කරන එක කොටසක්. අත් දෙක පේනකොට, කකුල් දෙක පේනකොට, ඇඟ පේනකොට තමන්ට හිතෙනවා මේ ශරීරයේ අඩුපාඩුකමක් නැතුව සම්පූර්ණ කරන කොටස් හැම එකක්ම ලැබිලා තියෙන්නේ ආමිස ලාභය නිසා. ඒ ආමිස ලාභය මේ මනුස්ස රූපයත් ආමිස ලාභයක්. පෙර නිසාම ලබන්නක් මනුස්ස රූපය. එනිසා බුදු පියාණන් වහන්සේ වදාලා මේ ආමිස ලාභය ලබන්න නම් ආමිස දානය කරන්න කියලා වදාලා. ආමිස දානය ලබන්න නම් ආමිස දානය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ආමිස දානය කරන්නේ නැති කෙනෙකුට ආමිස ලාභය ලබන්න හේතු කාරණා නැහැ. ආමිස ලාභ ලබන්න නම් හේතු කාරණා සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා යම් කෙනෙක් ආමිස දානය කරනවද, ආමිස දානය කරන කෙනා ආමිස ලාභය ලබනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරණවන් තමයි අස්වැන්න. වපුරන්නේ නැත්නම් අස්වැන්න ලබන්න බෑ. ඒ වගේ තමයි ආමිස දාණය දෙන්න ලැබුණ තැන අපි ආමිස දාණය දෙන්න ඕන. බත් කටේ ඉඳන් බත් කට දෙන තැන ඉඳලා අපි පුරුදු කරන්න ඕන මේ ආමිස දාණය අපි දෙන්න. මනුස්ස ජීවිතයට ලැබුණ වටිනාම දේ තමයි මේ ආමිස ලාභය දෙන්න පුළුවන් විදිහට අපි මේ මනුස්ස ජීවිතය ලැබුවා. දෙවියන් අතරත ඉපදුනාට දෙවියන්ට ආමිස දාන දෙන්න බෑ. ඒගොල්ලන්ට ආමිස දාණය දෙන්න නම් ඒගොල්ලෝ මනුස්ස ලෝකෙට එන්න ඕන. සක්‍ර දේවේන්ද්‍රයාත් එක වෙලාවක මනුස්ස ලෝකෙට ආවා ආමිස දානයක් දෙන්න. ආහාර දාණය ආමිස දාණයට අයිති වෙන දානයක්. ආහාර දානයක් දෙන්න සක්‍ර දේවේන්ද්‍රයාත් මනුස්ස ලෝකෙට එන්න වුණා එක අවස්ථාවක. මේ ආමිස දාණය අපිට දෙන්න ලැබුණ වටිනම තැන මනුස්ස ජීවිතය. ඒ නිසා බත්කට දෙන්න පුළුවන් තැන බත්කට දෙන්න ඕන. සතා සිව්පාවට දාන්න පුළුවන් තැන සතා සිව්පාවට දාන්න ඕන. නැතිබරි අයට දෙන්න පුළුවන් තැන නැතිබරි කෙනාට දෙන්න ඕන. මහා සංඝරත්නයට පූජා කරන්න පුළුවන් තැන මහා සංඝරත්නයටත් පූජා කරන්න ඕන. බත්කට දීම අතිශය ආනිසංසයි. බත්කටක් දෙනවා කියන එක අතිශය ආනිසංසයි. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිට වදාළේ වළඳන්න කලින් ඉස්සෙල්ලම කරන්න ඕන දේ මොකද්ද? පාත්‍රේ බත්කටක් වෙන් කරන්න කියලා. දාන පින්කම් වලට හාමුදුරුවෝ වඩම්මලා තියෙන අපේ ඇත්තෝ දන්නවා. හාමුදුරුවෝ ඉස්සෙල්ලම වළඳන්න කලින් හිස්පිඟානක් අරගෙන එන්න කියනවා හාමුදුරුවන් වහන්සේගෙන් හාමුදුරුවන් වහන්සේ ළඟට. ඒ අරගෙන එන හිස්පිඟානට අර ඉන්න සෑම හාමුදුරු නමක්ම බත්කටක් වෙන් කරනවා. මේ බත්කට දෙන එක හරි උතුම් කියලා වදාලා. ඇඳුම් කැඩුම් නැතුව ඉන්න පුළුවන් වුණත් ආහාර ටික නැතුව ජීවත් වෙන්න බෑ. ඇඳුම් කැඩුම් නැතුව ජීවත් වෙන්න පුළුවන් අපිට තරම් අඳින්න පළඳින්න නැති අය කොච්චර ඉන්නවද මේ සමාජය තුළ? සමහර වෙලාවට එකම ඇඳුමින් අවුරුදු ගාණක් එකම ඇඳුමින් එහෙම අපි දැකපු යාචකයොත් ඉන්නවා. අවුරුදු ගාණක් එකම ඇඳුමින් ඉන්න අය ඉන්නවා. ඇඳුම් කැඩුම් නැති වුණාට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ආහාර වේල නැති වුණොත් ජීවත් වෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට වදාළේ මේ ආමිස දාණයට අයත් වෙන උතුම් දානයක් ආහාර දාණය. ඒක කරන්න පුළුවන් තැන කරන්න. දවස් අවසන් වෙන්න කලින් තමන්ගේ පිඟාන එක වතාවක් හරි බත් කටක් සතෙකුට වෙන් වෙලා තියෙන්න ඕන. අනිවාර්ය අංගයක් වෙන්න ඕනේ. රැට නිදාගන්න යනකොට දවස ආවර්ජනා කරනකොට ආහාර දාණයට සම්බන්ධ පින්කමක් අද දවසේ මගේ යතින් වෙලා තියෙනවද කියලා බලන්න ඕන. එතකොට අර ලෑල්ලට එන සතෙකුට හරි කන්න කටක් දීපු මතකය Tamanට අවදි වෙලා එන්න ඕන. ආමිස දාණයට සම්බන්ධ ඊටාම වටිනා තැනක් මේ ආහාර දාණය. ඒක නොකළොත් ඒක ලබන්න බෑ. ලෝසක හාමුදුරන්ට ආහාර ලැබුණේ නැහැ නේද?
පිණ්ඩපාතේ වැඩි අනිත් හාමුදුරුවෝ වගේම ලෝසක මහරහතන් වහන්සේ. අනෙක් හාමුදුරුවෝ වඩින මාර්ගවල පිණ්ඩපාතේ වැඩියත් ලෝසක මහරහතන් වහන්සේට නැතුව අනෙක් හැම හාමුදුරු නමකටම ලැබෙනවා. ලෝසක මහරහතන් වහන්සේට විතරක් දාන ඉවර වෙනවා මිනිස්සු බෙදන්න අරගෙන ආපු. ඉස්සර වෙලා වඩින හාමුදුරුවන් වහන්සේලා හැම නමකගෙම පාත්‍රයට දානේ වැටෙනවා. ලෝසක හාමුදුරන්ගේ පාත්‍රයට දානේ වැටෙන වෙලාව වෙනකොට දායකයා ගෙන ආපු වළං වල ආහාර ඉවරයි. පිරිනිවන් පාන්න යන වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බඩ පිරෙන්න ආහාර වේලක් වළඳන අවස්ථාව දුන්නේ. අතට ගන්න එපා කිව්වා දානේ පාත්‍රය. චතුමදුර පාත්‍රය සකස් කරගෙන ඇවිල්ලා ලෝසක හාමුදුරුවෝ ළඟට ආහාර පාත්‍රයේ අවස්ථා දෙකකදී මතුරු දන් වුණා. රජමාලිගාවේ ඉඳලා ඉක්මනට එන කෙනෙක් අතේ ආහාර පාත්‍රයේ එව්වා. මොකද පිරිනිවන් පාන්න ළඟ නිසා. ගොඩක් වෙලා ගන්න බෑ, කාලය ගන්න බෑ. ආහාර පාත්‍රයේ එව්වා. ආහාර පාත්‍රයේ එව්වට ඒ දානේ පාත්‍රය ලෝසක හාමුදුරන්ගේ අතට හම්බ වුණේ නෑ. මගදී නැති වුණා. අර බලන්නකෝ මේ අකුසල කර්ම හරස් වෙන හැටි අපේ ජීවිතේට. මගදී නැති වුණ ආහාර පාත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා අහනකොට උන්වහන්සේ කියනවා ලැබුණේ නෑ ස්වාමීනි කියලා. නැවත උන්වහන්සේ වැඩම කළා. චතුමදුර සකස් කරගෙන ඇවිදින්න රජවාසලට කියලා තමන්ගේ උකුලේ තියාගෙන තමයි වළඳන්න කිව්වේ. අල්ලන්න එපා කිව්වා පාත්‍රය අතට. ඒ තරම්ම අර සසර දාණයට ගරහපු අකුසල කර්මය ඒ තරම්ම බලපෑවා රහත්භාවයේ ලැබපු ජීවිතේදී. සසර දාණයට ගැරහුවා. ඒකයි බුද්ධ පූජාවටවත් මොකුත් කියන්න හොඳ නැත්තේ. සමහර වෙලාවට සමහර කෙනෙක් බුද්ධ පූජාවට උනත් ඔය අපහාස වෙන විදිහට කතා කරනවා අපිට ඇහිලා තියෙනවා. ගෙදර දොරේ බුද්ධ පූජාව තියෙන එකට මේ තියන්නේ මැටි පිළිමයකට කියලා අපහාස වෙන විදිහට කතා කරනවා. ගල් පිළිමයකට කියලා අපහාස වෙන විදිහට කතා කරනවා. බුද්ධ පූජාව තියන්න බුදුහාඳුරෝ කියලා නෑ කියලා ආන්න එහෙම කතාවක් අරන් එනවා. එහෙම කතාවක් අරන් එනවා නම් ඉතින් මාර්ගඵලයකටවත් ඇවිල්ලා තියෙන්න ඕන. එහෙම කතාවකට එනවනම් ඒ කියන්නේ බුද්ධ පූජාවේ අවශ්‍යතාවය නැහැ, බෝධිය වඳින එක අවශ්‍ය නැහැ කියලා එහෙම කතාවකට එනවනම් ඉතින් මාර්ගඵලයකටවත් ඇවිල්ලා තියෙන්න ඕන. මාර්ගඵලයෙන් මෙපිට ඉන්න සෑම කෙනෙකුටම ආමිසයට සම්බන්ධ පින්කම් වල අවශ්‍යතාවය ඕනෑමටත් වඩා ඇති වෙනවා. ලෝසකාන්දරු දානට ගැරවුවා. තමන්ගේ පන්සලේ එකට වැඩ සිටිය ආමුදුරුවන්ට දායක ගෙදරින් දුන්න බත් මුල. උන්වහන්සේව දානට වඩම්මන් ගියේ නැහැ. ඒ ජීවිතේදී වඩම්මන් ගියේ නැහැ. ඉරිසියා හිතුණා. ඇයි ඉරිසියා හිතුනේ මේ ආගන්තුක හාමුදුරු අර දායක පවුලට ගිහිල්ලා සම්බන්ධ වුණොත් එහෙම ඒ දායක පවුලේ අය වැඩිපුර මේ ආගන්තුක හාමුදුරුවන්ට සලකන්න ගනි. මට තියෙන සැලකිලි නැති වෙයි කියලා ඉරිසියාවක් ඇති වුණා. ඒ නිසා පහුවෙනිදා පාන්දර දෙනමටම ආරාධනා කළාට අර හාමුදුරුවෝ විතරයි දානට වැඩි ආගන්තුක හාමුදුරුවන් එක්කන් ගියේ නැහැ. ඒත් ඒ ගෙදර අය කිව්වා උන්වහන්සේට කලින් දවසේ ගමන් වෙහෙස නිසා වෙන්නේ නැති දවල් වෙනකන් ටිකක් සැතපෙන්නේ නැත්තේ කියලා. හරිම සානුකම්පිතව බැලුවා. හරිම සානුකම්පිතව බැලුවා. කලින් දවසේ දුර ඉඳලා වැඩම කරපු නිසා ගමන් වෙහෙස වෙන්නේ නැති. ඒ හින්දා තමයි ටිකක් දවල් වෙනකන් සැතපෙන්නේ නැත්තේ. අනේ ඒකට කමක් නැහැ මේ බත්මුල උන්වහන්සේට දෙන්න කියලා අර හාමුදුරුවන්ගේ අතට බත්මුල දුන්නත් යන ගමන් බත්මුල ගැන ඉරිසියාවයි. මේ හිතේ ඇතිවන පුදුම දෙයක් නේ ඉරිසියාව කියන එක. හරි අමාරුයි ඝාතනය කරන්න. ඉරිසියාව කියන ක්ලේශය ඝාතනය කරන්න හරි අමාරුයි. කොච්චර මහන්සි ගත්තත් මේක එනවා. කොච්චර මහන්සි ගත්තත් මේක එනවා. එන අවස්ථාව ගැන අපිට කියන්න බෑ. ඉරිසියාව වෙන අවස්ථාව ගැන අපිට කියන්න බෑ. හිතන්න බැරි අවස්ථාවන් වලදී ඉරිසියාව හිතට ගන්නවා. මේ හාමුදුරන්ට ආව ඉරිසියාව. අර බත්මුල ගැන ඉරිසියාව මේ පොළොවට පස් වෙන බත්මුල. පණුව ගහන බත්මුල. මේක වේලක් දෙකක් පහු වෙනකොට කාටවත් කන්න බැරි තත්ත්වයටපත් වෙන බත්මුල. ඒ බත්මුල ගැන අර පණුව ගහන බත්මුල ගැන ඉරිසියාවක් ඇති වුණා. ඇති වෙලා මොකද කළේ? යමින් ගම අර හාමුදුරුවන් වහන්සේට දෙනව වෙනුවට විසිකලා ගින්නට. පාරේ දාලා ගියෝ සතේසිව්පාවේ කාලා හදිසියවත් කොලේ ඉතුරු වෙලා තියෙනවා දායක ගෙදර අය දැක්කොතින් කියලා හොඳ නැති නිසා විසිකලා පිච්චිලම යන්න කියන චේතනාවෙන් ගින්නට අර ආහාර ටික ගින්නට පිච්චෙන්න කියන චේතනාවෙන් විසිකලයකට. චේතනාව තරම් බරපතල දෙයක් තවත් නැහැ. අපි නිතරම විමසිලිමත් වෙන්න ඕන චේතනාව සම්බන්ධව. ඒ නිසා සචිත්ත පරියෝදපණං කියලා වදාලා. සචිත්ත පරියෝදපණං කියලා වදාලා. අර බත් එක විසිකලා ගින්නට ඉරිසියාවේ ඒ ගින්නට විසිකලා අකුසල කර්මය කොහොමද බලපෑවේ? කුසට ආහාර නැති කළා. කුසට ආහාර නැති කළා. ගැබට ආවට පස්සේ දරුවා වෙලා ගැබට ආවට පස්සේ ඒ දරුවා වෙලා ආපු තැනදී අම්මටත් සිඟවන නැති වුණා කියලා තියෙන බණපතේ යන තැනින් පන්නනවලු ගෙවල් වලින්. ඒ තරමටම අර ආහාර වේල නොලබන අකුසල කර්මය පළ දුන්න ලෝසක හාමුදුරුවන්.
ඒකයි බුදුහාමුදුරන් වහන්සේ අපිට මේ වදාළේ යම් තැනක දාණයට සම්බන්ධ පින්කම් අතරත ආහාර දාණය කරන්න පුළුවන්ද? ඒ ආහාර දාණය කරන්න පුළුවන් හැම තැනකදීම ආහාර දාණය කරන්න කිව්වා. මේ ධනට පිනට සම්බන්ධ දේවල් අපි කරගෙන තිබුණොත් තමයි ඇත්තටම යන වෙලාවට අපිට හිතට බයක් නැතුව හුස්ම ටික අරින්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට බලහත්කාරයෙන් වටේ පිටේ ඉන්න අය බුදු පිළිම තුරුල් කරාට වැඩක් නැහැ. තමන්ගේ අර කාය ශක්තිය තියෙන කාලේ, අත් දෙකේ කකුල් දෙකේ හයියහතිය තියෙන කාලේ, තමන් මේ ධනට පිනට සාසනයට ලැබිව කටයුතු කළේ නැතොත් අර පණ යන්න ඔන්න මෙන්න තියෙද්දි කොච්චර බුදු පිළිම තුරුල් කරත් වැඩක් නැහැ. අරමුණ ගන්න වෙයි. ඇයි යා ඉන්න කාලේ පුරුදු කළා නෑනේ අරමුණ ගන්න. අරමුණ ගන්න නම් එයා අරමුණ අරගෙන පුරුදු කරන්න ඕන. අරමුණ අරගන්න පුරුදු කරේ නැතොත් එයාට මනදහම් ලං කළාට වැඩක් නැහැ. එයා ඒවට කන් දෙන්නේ නැහැ. එයාට බුද්ධ රූපේ ලං කරාට වැඩක් නැහැ. එයා ඒවට ඇහැ යොමන්නේ නැහැ. ඒ නිසා මේ පුළුවන් කාලේ පුළුවන් තරම් මේ ධනට පිනට ලැබි වෙන්න ඕන. අපි මේ බුද්ධ ශාසනය ලැබුණ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට සවැත් නුවර පතිපූජිකා කියලා තරුණියක් ශාසනයට පුදුම ලැබිව කටයුතු කළා. මේ පතිපූජිකාව නැවත නැවත පින්දහම් කර කර එකම එක දෙයක්මයි ප්‍රාර්ථනා කරන්නේ. හාමුදුරුවෝ ඇසුරු කරගෙන පන්සල ඇසුරු කරගෙන හරියට පින්දහම් කළා. නිතරම පතිපූජිකාව ඒ ගමේ තිබුණ දානශාලාව පිරිසිදු කරනවා. තමන්ගේ ගෙවල් ළඟ දානශාලාව තිබුණේ. පින්ඩපාතේ වැඩම කරපු හාමුදුරුවරු එකට එකතු වෙලා දානේ වළඳන ශාලාව. ඒ දානශාලාව තිබුණේ තමන්ගේ ගෙවල් ළඟ. ගෙවල් ළඟ දානශාලාව තිබුණ හින්දා පතිපූජිකාව මේ දානශාලාවේ වත කරන එක ජීවිතයට ගොඩාක් බද්ධ කරගත්තා. බුද්ධ වත කරන එක හරි ආනිසංසදායකයි. විහාරවත කරන එක හරි ආනිසංසදායකයි. ආවාසවත කරන එක හරි ආනිසංසදායකයි. මහා සංඝරත්නය වුණ අපට මේ පුංචි හාමුදුරුවන් වහන්සේලට මේ තරම් මේ ශාසනය තුල පිම්පිරෙන්න මොකද? උදේ පාන්දර අවදි වෙන්නෙම බුද්ධවත ගැන කල්පනාව ඇතිව. මේ හැම හාමුදුරු නමකටම වෙන්වුණ කොටසක් ඇති මේ විහාරස්ථාන භූමිය තුල අමදින්න. බුදුහාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් වෙන්වුණ තැන පන්සල. එතන අමදින්න කියන චේතනාවෙන් උදෑසනම අවදි වෙනකොට මොනතරම් කුසල සහගතද? දරුවෙට්ට තේ හදන්න කියන අදහසෙන් නැගිටිනවට වඩා අපිට මේ තරම් පිං රැස් වෙන්නේ කුසල රැස් වෙන්නේ මොකද? මහා සංඝරත්නයට දානේ අඩුපාඩුවක් ලැබෙන්නේ නැහැ ලේසියකට. මේ පුංචි හාමුදුරන් වහන්සේලාට උනත් මේ දායක කාරකාදී පින්වතුන්ට දානේ දෙන්න හිතෙන්නේ මොකද? ඒ දානේ දෙන්න හිතෙන්නේ මේ පුංචි හාමුදුරන් වහන්සේලා මේ වතපිළිවෙත කරනකොට අප්‍රමාණ ආනිසංස රැස් වෙනවා. පතිපූජිකාව මේ තමන්ගේ ගෙවල් ළඟ තිබුණ දානශාලාව ඇය උපකාර කරගත්ත පින් කරන්න. තමන්ගේ ගෙවල් ළඟ දානශාලාව තිබුණ එක නිසා ඇය නිතර අර දානශාලාව පිරිසිදු කරන කටයුතු කරනවා. සුද්ධ පවිත්‍ර කරන්නේ පිරිසිදු කරන්නේ හරීම කැමැත්තෙන්. කවුරුවත් කියලා කරනවත් නෙවෙයි, හිතේ යමනාපෙන් කරනවත් නෙවෙයි, හරියම කැමැත්තෙන් මේ දානශාලාව වතය කරන්නේ. හරි කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් කරන්නේ. අර හාමුදුරුවන් වහන්සේලා වැඩම කරනකොට අවශ්‍ය කරන සියලුම පැන් පහසුකම් ඒ දානශාලාවට සපයනවා. ඉතින් අද වගේ මේ පැන් පහසුකම් දානශාලාව ඇතුළටම නෑ ඉස්සර. මිනිස්සු ගෙනල්ලා වතුර ඇදලා පුරවන්න. පන්සලේ වැසිකිළියට යන තැන වුණත් එහෙමයි මිනිස්සු ගෙනල්ලා වතුර ඇදලා පුරවන්න ඕන. වැසිකිළියටම ටැප් ලයින් එක නැහැ. ඒ නිසා මිනිස්සු හරියට පින් කරගත්ත අදට වඩා ඉස්සර. හාමුදුරුවන්ට පැන් පහසු වෙන්න වතුර ටික මිනිස්සු පුරවන්න ඕන. ලින්දෙන් ඇදලා වතුර ටික පුරවන්න ඕන. සමහර තැනක භික්ෂුන් වහන්සේලාට වතුර ටික ඇදලා දෙන්නෙත් දායකයෝ. ඒ කාලේ හරියට පින් කරගන්න අවස්ථාව ලැබුණා අදට වඩා. අද පහසුකම් වැඩිකම නිසා අපට පින් කරගන්න තියෙන අවස්ථාව අඩුයි. ශ්‍රද්ධාවන්ත ඇත්තන්ට පින් කරගන්න ඉස්සර ගොඩාක් අවස්ථාව තිබුණා අදට වඩා. පතිපූජිකාව අර ශාලාවේ කටයුතු හොඳට කැමැත්තෙන් කළා. ඒ කරන හැම තැනකදී මගේ හිතේ තිබුණ එකම එක ප්‍රාර්ථනාව. ඒ තමයි මගේ ස්වාමියා නැවත මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. මොකද ඒ උපදිනකොටම ඇයට ජාති ස්මරණ ඥානය පහළ වුණා. ඒ කියන්නේ පෙර ජාති කියවන්න පුළුවන් ඇයට. අදටත් ඔය සමහර තැනක ළමයි ඉන්නවා එහෙම. කලින් ජීවිතය ගැන නිකන් හොඩුවා දෙනවා. අහවල් තැන හිටියේ, අහවල් කෙනා අම්මා මෙන්න මේ වගේ දෙයකින් නැති උනේ. සමහර වෙලාවට ගමන් බිමන් යනකොට ඒ තැන පාස් වෙනවා නම් එතන පෙන්නලා කියනවා. මෙන්න මෙතන තමයි තැන කියලා. අර පෙර ජීවිත යන්තමට කියවෙන ළමයි අදටත් උපදිනවා. මේ පතිපූජිකාවට පෙර ජීවිතය කියවෙන්න ගත්තා. පෙර ජීවිතයේ කියවෙන්න ගන්නකොට Tamanට පේනවා පෙර ජීවිතයේ Taman හිටපු තැන තව්තිසා දෙව්ලොව හිටලා තියෙන්නේ. දේවත්වයක් ලැබලා හිටලා තියෙන්නේ. දේවතාවියක් විදිහට ඉඳලා තියෙන්නේ. තව්තිසා දෙව්ලොව පිනෙන් පිරිච්ච තැනක්. පිනෙන් පිරිච්ච තැනක්. ඉතින් නිවන් දක්නා ජාති දක්වා සුගතිය ප්‍රාර්ථනා කර නැත්තන්ට තව්තිසා දෙව්ලොවත් හොඳයි. කල්යාණ මිත්‍රයෝ ඉන්න තැන. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ ධනට පිනට ලැබිව කටයුතු කර නැත්තෝ ඉන්න තැන.
ඒ දන් කර කියාගත්ත දම්පින් ගැන නිතර නිතර කතා බහ කරන ඇත්තෝ ඉන්න තැන, මාර්ගඵලලාභීන් පවා ඉන්න තැන, තව්තිසා දෙව්ලොව බණ දහම් අහලා තියෙන ඇත්තන්ට ඒ වගේ තැනක ඉපදුනොත් තවදුරටත් බණ දහම් අහලා තමන්ගේ හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේ පතිපූජිකාවට පෙර ජීවිතේ මතක් වෙනවා. තමන් තව්තිසා දෙව්ලොව ඉඳලා තියෙනවා. එක්තරා දේවතාවෙකුට තමන් තමයි ස්වාමි දියණිය වෙලා ඉඳලා තියෙන්නේ අනෙක් පිරිස සමග. ඒ දේවතාව සමග මල්ලු වෙන ඉන්න අවස්ථාවකදී හදිසියෙ මගේ ආයුෂ අවසන් වෙනවා. ඒ දේවතාව සමග මල්ලු වෙන ඉන්න අවස්ථාවේ ආයුෂ අවසන් වන පතිපූජිකාව එතනින් චුත වෙනකොටම සවැත් නුවර කුලගෙදරක ගෑනු දරුවෙක් වෙලා නැවත උපදිනවා. අර ඉපදුන ගෑනු දරුවට තමයි මේ පෙර ජීවිතේ දැන් කියවෙන්නේ. ඇයට නැවත නැවත පේනවර කලින් ජීවිතේ තමන්ගේ ස්වාමියා. නිතර නිතර පින්කම් කර කර ඇය එක දිගටම ප්‍රාර්ථනා කළේ කලින් ස්වාමියා ළඟට ආපහු යන්න ලැබෙන්න, කලින් ස්වාමියාව ආපහු ලැබෙන්න කියලාම ප්‍රාර්ථනා කළා. ඒ තරමට ඉතින් හිත ලැබිව ඉඳලා ඒකත් ඉතින් ලාභයක්. ඒකත් ලාභයක්. ඇයි කලින් ස්වාමියා ප්‍රාර්ථනා කර කර මේ පින්දහම් කරනකොට හාමුදුරුවරුන්ට තේරෙනවා හැම පින්කමක්ම කළා ප්‍රාර්ථනා කරන්නේ කලින් ස්වාමියා ළඟට යන්න. උන්වහන්සේලාට නිතර නිතර ඇහෙනෝ ඇගේ මේ ප්‍රාර්ථනාව. පතිපූජිකාව මේ වතපිළිවෙත කරමින් ඉන්න අතරතුර ඇයට ගෙදරින් කියනවා දැන් කලවයස හරි, ඒ නිසා විවාහයක් කරගන්න කියලා. වයස 16යි. 16 සම්පූර්ණ වෙනකොට ඇයව විවාහ කෙරෙව්වා ගෙදරින්. දැන් ඇයට තේරෙනවා කලින්ට වඩා තමන්ගේ ජීවිතයට නිදහස අඩුයි. මනුස්සයාගේ වැඩ ටිකකට කැප වෙන්න වෙනවා. තමන්ගේ වැඩ ටිකට අමතරව තව වැඩ ටිකක් තමන්ට විවාහ ජීවිතයත් එක්ක පැවරෙනවා. ඒ ටික ලේසි නෑ ඉතින් සම්පූර්ණ කරන්න. අපි පින්වතුන්ලා දන්නවා ඉතින් ඒ ටික කොච්චර කරා සම්පූර්ණ වෙන්නේ නෑ. ඉවරයක් වෙන්නේ නෑ. ඒ ටික සම්පූර්ණ කර කර ආගමට දහමට ලැබිව ඉන්නවා කියන එක ඊටත් වඩා අමාරුයි. මොකද ගෙදරින් එළියට බහිනවා කියන එක තරම් අමාරු දෙයක් තවත් නෑ. පන්සලට එන එක ගොඩාක් මිනිස්සුන්ට අඩු වෙලා තියෙන්නේ මොකද ගෙදරින් එළියට බහ ගන්න බැරි නිසා. නැත්තම් පන්සලට යන්න කැමැත්ත තියෙනවා. ඉඳලා හිටලවත් පන්සලට ගිහිල්ලා අර මහා රුකක් විදියට තියෙන බෝධිය වැඳලා එන්න ආසාව කැමැත්ත තියෙනවා. නැතිකම නෙමෙයි. තියෙනවා. තිබුණට ගෙදරින් එළියට බහ ගන්න බෑ. හිතින් හිතාගෙන හිටියත් 6ට විතර ගෙදරින් එළියට බහිනවා කියලා මොකක් හරි බාධකයක් ඇවිල්ලා ගේට්ටුවට තට්ටු කරනවා. අර හිතාගෙන හිටපු විදියට එළියට බහින්න වෙන්නේ. ඉතින් ගෘහ ජීවිතයකට බැඳුනට පස්සේ ලේසි නෑ. පතිපූජිකාවේ කල්පනා කළා මම ස්වාමියාගේ වැඩ ටික කරන ගමන්, ගෙදර වැඩ ටික කරන ගමන් මේ ශාසනයත් එක්ක පුරුදු වෙච්ච වැඩ ටිකක් මම කඩ නොකර කරනවා කියලා ඒ හොඳට හිතින් හිතාගත්තා. දැන් ඇයි දෙපැත්තම සමබරව කරගෙන යනවා. ස්වාමියාගේ වැඩ ටිකත් ගෙදර දොරේ වැඩ ටිකත් කරනවා. ඒ ටික කරන ගමන් අර දානශාලාවතත් ඇය කඩ කරගත්තේ නෑ. අන්න ඒකයි ජීවිතේට මොකක් හරි පින්කමක් බද්ධ කරගෙන තියෙනවා නම් කඩ නොකර කරන්න මොකක් හරි පින්කමක් බද්ධ කරගන්න ජීවිතේට. හැම දවසකම කඩ නොකර කරන්න මොකක් හරි පින්කමක් ජීවිතේට බද්ධ කරගන්න. අඩුම තරමේ උදේ පාන්දරට අවදි වෙලා බුදුපාන පත්තු කරන එක උනක් කමක් නෑ. කඩ නොකර කරන්න මොකක් හරි පින්කමක් හිතට බද්ධ කරගන්න. ඒක හරිය ශක්තියක් හිතට. Tamanට තේරෙනවා මේ පින්කම කෙරෙන්නේ නැතිකොට Tamanට තේරෙනවා අද දවසේ මේ පින්කම මගින් කෙරුන්නේ නැහැ කියලා ආවර්ජනා කරලා දෙනවා. කඩ නොකර කරන මොකක් හරි පින්කමක් තියෙන්න ඕන. එක්ක ගෙයක් මෙදුලක් අමදින අතරතුර භාවනාවක් කරන්න. ඒ උනත් කමක් නෑ. බුදුපාන පත්තු කළා ටිකක් භාවනා කරන්න, බුදුන් වඳින්න මොකක් හරි කඩ නොකර කරන පින්කමක් ජීවිතේට බැඳිලා බඳගෙන තියෙන්න ඕන. ඒ කඩ නොකර කරන පින්කම විදිහට බඳගෙන තියාගත්තේ මේ දානශාලාවත. අර වතපිළිවෙත කරන ගමන් නැවත නැවත ස්වාමියා ප්‍රාර්ථනා කර කර වතපිළිවෙත කරනවා. ඇයි විවාහ ජීවිතයට පත් වෙලත් ඒ ටික කඩ කරගත්තේ නෑ. දරුමල්ලෝ ලැබුවත් ඇයි ඒ ටික කඩ කරගත්තේ නෑ. නිතරම කල්පනා කළා යනකොට මට අරගෙන යන්න තියෙන්නේ මේ කරගන්න වතපිළිවෙතට අදාළ පින්දහම් ටික විතරයි කියලා නිතර ඇය කල්පනා කළා. දරුමල්ලන්ගෙන් කොච්චර සම්පූර්ණ වුණත් ජීවිතය ඒ අය එන්නේ ටික දුරයි මරණයත් එක්ක. සෝම්පලවත්ෙන් එහාට යන්න ඒ අය කවුරුවත් Taman එක්ක ඉන්නේ නැහැ. ආන්නේ නිසා ඒ කල්පනා කළේ පින්දහම් පැත්ත වැඩි දියුණු කරගන්න ඕන කියලා. අර දරුමල්ලෝ ලැබුවත් පුරුදු පුහුණු වෙලා ඉඳපු පින්දහම් ටික ඇය කඩ කරගත්තේ නැහැ. පින්දහම් කරමින් ජීවත් වෙන අය හිතපු නැති වෙලාවක හදිසියෙම උදෑසන කාලේ හාමුදුරුවරුන්ට දානි පූජා කරලා හවස් භාග එළඹෙනකොට ජීවිතයෙන් සමුගත්තා. උදේ තමන්ගේ අතින් වැඩ ටික කෙරුණා. හාමුදුරුවන්ට දානමාන පූජා කරන කටයුතු, දානශාලාව පිළිවෙලක් කරන කටයුතු ටික ඔක්කොම උදෑසන කාලේ තමන් කරා. හවස් කාලේ එනකොට ඇය ගෙදර දොරේ වැඩ කටයුතු ටික අවසන් කරලා අවසන් වෙනකොට හිතපු නැති විදිහට ඇගේ ජීවිතේට මාරයා පැමිණියා. එදා හවස් භාග එනකොට ඇගේ ජීවිතය අවසන් වුණා. ජීවිතය අවසන් වෙනවත් එක්කම නිතර නිතර උපාදානයට ගත්ත චේතනාව කලින් ස්වාමියා
හුස්ම ටික යනකොට දවස පුරාම ඇගේ වැඩිපුර වෙලාවක් වැඩ කරලා තිබිච්ච කල්පනාව ඒක තමයි කලින් ස්වාමියා ගැනම ප්‍රාර්ථනා කර කර හිටපු නිසා ඇයි මෙතනින් හුස්ම ටික අරිනවා සමගම නැවත ගිහිල්ලා ප්‍රතිසන්දිය ලබනවා කලින් ස්වාමියා ළඟ මාලාභ දේවතාව ළඟ ප්‍රතිසන්දිය ලැබුවා. ඒත් ඒ දේවතාවට ඇගේ වෙන්වීම ඒ තරම් දැනුනේ නැහැ. දැනුනේ නැත්තේ මොකද? ඇයි මහ වෙලාවක් ඔහුගෙන් වෙන් වෙලා හිටියා කියලා දේවතාවට තේරෙන්නේ නැහැ. ආයු කාලය අපිට වඩා ගොඩක් වැඩි. තිරිසන් ලෝකයක් තියෙනවා. තිරිසන් ලෝකවල සමහර සත්තු අපිට වඩා වැඩි ආයු කාලයක් ජීවත් වෙනවා. ඔය ඉබ්බෙක් කැස් බෑවෙක් ගත්තාම අවුරුදු 200ක් විතර ඌට ආයුෂ තියෙනවා. සමහර ප්‍රේත ලෝකවලත් එහෙමයි අපිට වඩා ආයු කාලය අතිශය දීර්ඝ සත්ත්වෝ ඉන්නවා. සුගතියේ ඉපදුනහම අපිට වඩා ආයු විඳින සත්ත්වෝ ඉන්නවා. මේ දේව තලවල දෙවියන්ගේ ආයු කාලය අපිට වඩා දීර්ඝයි. අර දේවතාවී අතුරුදන් වෙලා හිටපු එක දේවතාවට දැනුනේ නැහැ ඒ තරම්. දේවතාව අහනවා ඇයගෙන් ටික වෙලාවකින් දැක්කේ නැහැ කොහෙද ගිහින් හිටියේ. එතකොට ඇය කියනවා මනුස්ස ලෝකෙට ගිහින් ආවා කිව්වා. මනුස්ස ලෝකෙට ගිහින් ආවා කිව්වා. මේ තරම් ඉක්මනට එන්න මනුස්ස ලෝකේ ආයුෂ කොච්චර දැහුවා මේ කාලේ වෙනකොට අවුරුදු 80ක් 90ක් 100ක් වගේ තමයි කිව්වා මනුස්ස ලෝකේ මේ කාලේ ආයුෂ. දේවතාව අහනවා අවුරුදු 80ක් 90ක් 100ක් නම් මනුස්ස ලෝකේ ආයුෂ මිනිස්සු ඕනෑවටත් වඩා ධනට පෙනට ලැබි වෙලා කටයුතු කරනවා ඇති නේද කියලා ඇහුවා. එතකොට දේවතාවිය කියනවා අනේ නැහැ. මැරෙන වගක්වත් සමහර මිනිස්සුන්ට කල්පනාවේ නැහැ කියලා. මේ වැඩ රාජකාරී වලට බැඳිලා වැඩම කර කර ජීවත් වෙනවා මිසක සමහර කෙනෙකුට මැරෙන වගක්වත් නැහැ කියලා කියනවා. අපට සමහර තැනක හැරලා බලනකොට පේනවා සමහර මිනිස්සුන්ට මැරෙන වගක්වත් නැතුව කටයුතු කරනවා. ඒ නිසා මේ දේවතාවය කියනවා සමහර උදවිය මැරෙන වගක්වත් නැතුව කටයුතු කරනවා කිව්වා. අවුරුදු 80ක් 90ක් 100ක් වගේ අඩු ආයු කාලයක් නම් මනුස්ස ලෝකෙ මේ වෙනකොට තියෙන්නේ. එහෙම අදහසෙන් කටයුතු කරන අය මරණින් පස්සේ අනේ කොහෙද යන්නේ කියලා අර දේවතාව කම්පා වෙනවා. පහුවෙනිද උදෑසන දානශාලාවට හාමුදුරුවෝ වඩිනකොට වෙනද වගේ දානශාලාවේ පිළිවෙල නැහැ. වෙනද දානශාලාවට වඩිනකොට දානශාලාවේ පැම් පුරවලා තියෙනවා. එදා උදේ උන්වහන්සේලා දානශාලාවට වඩිනකොට දානශාලාවේ පැම් පුරවලා නැහැ. වෙනද දානශාලාවට වඩිනකොට දානශාලාව සුවඳයි. පතිපූජිකාව දානශාලාව සුවඳවත් වෙන්න අවශ්‍ය දේවල් කරනවා. එදා දානශාලාවට වඩිනකොට දානශාලාවේ සුවඳක් නැහැ. වෙනද දානශාලාවට වදිනකොට හරි පිළිවෙලයි දානේ වළඳන්න පුළුවන් විදිහට දානශාලාවේ පරිසරය හදලා අද දානශාලාවට වඩිනකොට එහෙම දානේ වළඳන්න පිළිවෙලක් ඇති පරිසරයක් දානශාලාවේ ඇත්තෙත් නැහැ. වැඩම කරපු හාමුදුරුවන් වහන්සේලා බලනවා වෙනද මේ පේන්න ඉන්න තැනැත්තිය අද මොකද පේන්න නැත්තේ? පතිපූජිකාව මොකද පේන්න නැත්තේ කියලා සෝදිසි කළා විමසලා බලනකොට පතිපූජිකාවගේ දරුමල්ලෝ කිව්වා ස්වාමීනි පතිපූජිකාව ඔබ වහන්සේලාට ඊ උදෑසන කාලේ දානේ පූජා කළා. හවස් භාගයනකොට ඇයි ජීවිතයෙන් සමුගත්ත ස්වාමීනි අම්මා නැති වුණා කියලා කිව්වා. එතන හිටපු මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා ධර්ම සංවේගයටපත් වුණා. ඒ කියන්නේ දුකක් කනගාටුවක් ගත්තා නෙවෙයි. රහත් බව ලැබලා හිටපු ස්වාමීන් වහන්සේලා ධර්ම සංවේගයක් ගත්තා. ඇතිවීම නැතිවීම ධර්මතාවයයි කියලා සංවේගය උපදවා ගත්තා. මේ ජාතියේ ස්වභාවය ඉපදීමේ ස්වභාවයනේ කියලා සංවේගය උපදවා ගත්තා. නමුත් එච්චර ඉහළට හිත අරගෙන ගිහිල්ලා නැතුව හිටපු පෘථග්ජන හාමුදුරුවෝ හරියට වැළපෙන්න පටන් ගත්තා. ඒ කොච්චර ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්ද? මෙච්චර අඩු ආයුෂකින් ඇගේ ජීවිතය අවසන් වුණේ මොකද? මේ දානශාලාව බාරගෙන කටයුතු කරපු අය කොච්චර ශ්‍රද්ධාවෙන්ද මේ දානශාලාවේ වතපිළිවෙත කළේ? අනේ මේ විදිහට ධනට පිනට ලැබිව කටයුතු කරන අයගේ ජීවිත මායя අඩු ආයුෂින් ගන්නවද කියලා? අපි උනා සමහර වෙලාවක එහෙම අඬනවා වැළපෙනවනේ. මේ තරම් මේ ධනට පිනට ලැබිව ආගමට දහමට ලැබිව කටයුතු කරන අය මෙහෙම අඩු ආයුෂකින් මායя ගන්නවද කියලා අපි සමහර වෙලාවට මේ මායяගේ වැඩගෙන අප්‍රසාදය පළ කරනවා. එතකොට අපි කියනවා අනේ අපිව ගන්න නැතුව මොකද එච්චර අඩු ආයුෂින් ගත්තේ කියලාත් අහනවා. අපි නම් දැන් ජීවිතයේ අවශ්‍ය කාලය ගත කරලා ඉවරයි. අපිව ගත්තා නම් මොකද? අන්න එහෙම අපි සමහර වෙලාවට කියනවනේ. මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට වේදනාවර කනගාටු විවස ගන්න බැරුව හරියට වැළපෙන සමහර හාමුදුරුවෝ ඇඬුවා සමහර අය. සමහර හාමුදුරුවෝ ඇඬුවත් එක්ක ඒ තරමටම මේ ශාසනයට ලැබි කෙනෙක් අපිට අම්මා කෙනෙක් වගේ හිටියේ. පෘථග්ජන හාමුදුරුවෝ සැලකුවේ එහෙමයි අපිට අම්මා කෙනෙක් වගේ හිටියේ. හැමදාම අපි පින්ඩපාත කරගෙන දානශාලාවට වඩිනකොට මේ දානශාලාව පුදුම තරම් පිරිය ඇති පරිසරයක් කරනවා ඇය අපිට අම්මා කෙනෙක් වගේ. දානේ පාත්‍රයෙන් දානේ පාත්‍රයට මොනවද අඩුපාඩු කියලා නිසල්මනේ බලන් යනවා. මූණ ඔබලා බලනව නෙවෙයි. ඇය දන්නව ඇහෙන් බලන විදිය. ශාසනයට ලැබිව කටයුතු කරනකොට අපේ පින්වතුන් උනත් දන්නවා සේරම අහන්නේ අඩුපාඩු.
දානමාන දෙන ඇත්ත හොඳට දන්නවා දාන බෙදාගෙන යනකොට අඩුපාඩු එකින් එකට නම කිය අහන්නේ අරගෙන යන වෑංජනේ පෙන්නනවා. ඒ පෙන්නනකොට අවශ්‍යයි නම් හාමුදුරුවෝ අත ඉවත් කරනවා. අවශ්‍ය නැත්නම් අතින් වහනවා. ආන්නේව දන්නවා හොඳට. මේ හාමුදුරුවරු හරියට කනගාටුවටපත් වුණා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ සවැත් නුවරට දානශාලාව බාරගෙන හරි ශ්‍රද්ධාවෙන් දානශාලාව වත කරපු පතිපූජිකාව හිතාගන්න බැරි විදිහට ඊයේ හවස් කාලේ මරණයටපත් වෙලා ස්වාමීනි කියලා කිව්වා. පතිපූජිකාව පින්දහම් කටයුතු කරන කම්ම දිගින් දිගට හැම පින්කමක්ම අවසන් කරපු ප්‍රාර්ථනාව ස්වාමියා ලැබෙන්න කියලා පින්කම් අවසානයේ මුමුණ කියනවා ස්වාමීනි. ඇයි මොකක්ද හොය කරපු ප්‍රාර්ථනාව? ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ කිව්වා. ඇයි ස්වාමියා ළඟ ඉන්නවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ කියනවා රාමතුරන් වහන්සේලාට ඇයි ස්වාමියා ළඟ ඉන්නවා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ නෑ ස්වාමීනි. ඇගේ ස්වාමියා තමයි ඇවිල්ලා කිව්වේ දරුවොත් එක්ක. ඇගේ මෙහෙම ජීවිතය අවසන් වුණායි කියලා. ඇයි ස්වාමියා ළඟ නෑ ස්වාමීනි කිව්වා. නෑ මහණෙනි. ඇයි ඉන්නේ ඔය සවැත් නුවර ඔය කුලගෙදර ස්වාමියා ළඟ නෙමෙයි කිව්වා. ඇයි ඉන්නේ ඇගේ පරණ ස්වාමියා ළඟ කිව්වා. ඇය අර දානශාලාවට සම්බන්ධ වතපිළිවෙත නැවත කර පරණ ස්වාමියාමයි ප්‍රාර්ථනා කරේ කියලා කිව්වා. උපාදානයේදී මොනවා හරි දෙයක් හිතට අරගෙන අපිත් නැවත ප්‍රාර්ථනා කරනවා. බෝධිය වඳිනකොට බලන්න මිනිස්සු කොච්චර දේවල් ප්‍රාර්ථනා කරනවද බෝධිය ළඟ කියලා. සමහර වෙලාවට හිතනවනේ මෙච්චර දේවල් බෝධියට දෙන්න පුළුවන්ද කියලා. ඒ තරම් දේවල් සමහර වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ ඉල්ලන එකේ සීමාවක් නෑ. ඇත්තටම අපේ හිතත් හොඳට බැලුවට පස්සේ එක එක අතින් පිනවීම හදාගන්න අපි හරියට කැමතියි. ඒ නිසා වඳින පුදන ගොඩාක් තැන්වල අපි නිතරම පිනවීමට බර දේවල්ම ඉල්ලනවා. පංචකාම සම්පත් කියන්නේ පිනවීමට බර පැත්ත. ඒවා ඉතින් පිනට ලැබෙන එක වෙනම දෙයක්. ඒවට පයින් ගහන්න අවශ්‍ය නැහැ. නමුත් ඉල්ල නැවත මේ පිනවීමට බර දේවල් ඉල්ල යන එකෙන් ගොඩාක් වෙලාවට තව සසරට බැඳෙනවා තමයි. උපාදානය. ඉතින් මේ පතිපූජිකාව නැවත ඉල්ලුවේම මොකද්ද පින්දහම් කර අර කලින් ස්වාමියා ලැබෙන්න කියලා. බුදුහාමුදුරන් වහන්සේ මතක් කරනවා මහණෙනි. ඒ ස්වාමියා ළඟ ඉන්නවා කිව්වා. ඒ ඉල්ලා හිටපු විදිහටම කලින් ස්වාමියා ආපහු හම්බ වෙලායි කිව්වා. අපේ ජීවිතවල සමහර වෙලාවට දරුවෝ වෙලා එනවා. ඒ කලින් ජීවිතව ඉල්ලපු අය. හැබැයි සමහර වෙලාවෙදී එනකොට එන්නේ අපි හිතන විදිහට අපි ඉල්ලන විදිහට නෙවෙයි. සමහර තැනක අම්මා වෙලා එනවා. ඒ කලින් ජීවිතවල ඉල්ලපු අය. අපි මේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් අනාදිමත් සසර පුරාවට මේ හැම කෙනෙක්ම අපි නැවත එක ඥාතිකම් වලින් ප්‍රාර්ථනා කළා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ වදාළේ 31 තලය තුල ඥාතියෙක් නොවුන කෙනෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ වදාළේ. 31 තලය තුල අම්මා උනේ නැති කෙනෙක් නැහැ කිව්වා. තාත්තා උනේ නැති කෙනෙක් නැහැ කිව්වා. ඒ තරමට මේ සත්‍යෝ නැවත මේ නෑදෑකම් වලට නැවත දිගින් දිගට ඉපදිලා. ඒ නෑදෑකම් හදාගත්තට පස්සේ ඒව ලේසි නෑ හිතින් ගලවන්න. ඒ නෑදෑකම් එක්ක නැවත බද්ධ වෙනකොට ඒව නැවත ප්‍රාර්ථනා කරනවා. ඉතින් මරුණාට පස්සේ වුණත් ආයෙ ප්‍රාර්ථනා කරන්නේ Taman එක්කම ඉපදෙන්න කියලා. දරුවෝ මැරෙන තැන දරුවන්ව ප්‍රාර්ථනා කරනවා. ස්වාමියා මැරෙන තැන ස්වාමියා ප්‍රාර්ථනා කරනවා. බිරිඳ මැරෙන තැන බිරිඳ ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි ගෙදර දොරේ හදන සතාසී උපාව මැරෙන තැන ඒත් සමහර වෙලාවට ප්‍රාර්ථනා කරනවා දරුවෙක් වෙලා මගේ කුසට හරි එන්න කියලා. එහෙමත් සමහර වෙලාවට ප්‍රාර්ථනා කරනවා මිනිස්සු. එනිසා බුදුහාමුදුරන් වහන්සේ වදාළ මහණෙනි පතිපූජිකාව නැවත පින්කම් කර ප්‍රාර්ථනා කළේ නිවන නෙවෙයි මාර්ගඵල නෙවෙයි පින්කම් කර ඒ ප්‍රාර්ථනා කළේ මේ කාමයට සම්බන්ධ වස්තුවක් කියලා කිව්වා. ඒ ස්වාමියා ඇහැ පිනවන කන පිනවන නාසය පිනවන ඇඟ පිනවන මනදොල නැවත පිනවන වස්තුන් අතරත එක වස්තුවක් තමයි මේ ස්වාමියා. පංචකාමයට සම්බන්ධ වස්තුන් අතරත එක වස්තුවක් ස්වාමියා කියන වස්තුව. මේ පතිපූජිකාව නැවත පංචකාමයට සම්බන්ධ එකම වස්තුවක් නැවත ප්‍රාර්ථනා කළා. ඒ ස්වාමියා කලින් ස්වාමියා ළඟටම ගිහිල්ලා නැවත දැන් ඉපදිලා ඉන්නවා කියලා කිව්වා. ආපහු භවය හදාගෙන කියන එක මේ කියන්නේ. අපි දන්නවා භවය දුකයි කියලා. මේ ආපහු පතිපූජිකාව අර භවය හදාගෙන කියලා බුදුහාමුදුරන් වහන්සේ වදාළේ. එතනදී මේ හාමුදුරන් වහන්සේලා මුල් කරගෙන අපි මේ මාතෘකා කළ ගාථා දේශනාව ධර්මානුශාසනාවට මාතෘකා කරගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මල් රැස් කරන මිනිස්සෙක් සීමාවක් නැතුව නැවත ලස්සන මල් හොයා රැස් කරනවා වගේ. පංචකාම සම්පත්තියට හිත අලවා ගත්තට පස්සේ ඒක පස්සෙම නැවත හිත දුවවනවා කිව්වා. මේ පංචකාම සම්පත් අපට ලැබෙන්නේ සසර පිනට. ඒ සසර පිනට ලැබෙන පංචකාම සම්පත් අපි විඳින්න ඕන විදිහක් තියෙනවා. ඒ තමයි සිහිනුවන. පස්කම් සම්පත්තිය ලැබෙන එක නවත්තන්න බෑ. නමුත් මේ ලැබෙන සම්පත් අපි හැම වෙලාවෙදිම භුක්ති විඳින්න ඕන ගොඩාක් සිහිනුවනින්. ඉතින් කෙනාගෙන් කෙනාට කර කියාගත්ත පින්දහම් වලට අනුව තමයි මේ හැම ලැබීමක්ම.
සීවලි මහරහතන් වහන්සේට දාණය ලැබුණා අනෙක් හාමුදුරුවන් වහන්සේලාට වඩා. ඒ කර කියාගත්ත පින්දහම් වලට අනුව අපි අපේ ජීවිතවල මේ හැම ලැබීමක්ම ඒ හැම ලැබීමක්ම අපි සිහිනුවණින් පාවිච්චි කරන්න ඕන පාවිච්චි කරනකොට. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ වදාළ මේ පස්කම් සැප තමන්ගේ ජීවිතයට ලං වෙන එක පිනට අදාළව නතර කරන්න බෑ. නමුත් මේ පස්කම් සැපට ලොල් වෙන්න එපා, වහ වැටෙන්න එපා මහණෙනි කියලා වදාලා. මේ බුද්ධ ශාසනය පවතින කාලේ යම් කෙනෙකුට පස්කම් සැපෙන් මිදිලා ලෝකෝත්තර සැප ලබන්නට අවශ්‍ය මාර්ගය එලි කරගන්න පුළුවන් නම් ලෝකෝත්තර සුව ලබන මාර්ගය එලි කරගන්න වෙරවැයම් දරන්න මහණෙනි කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ නිසා තමයි චිත්ත ගෘහපතියා අනාගාමී ඵලයේ ඉඳගෙන ගිහි ගෙදර ජීවත් වුණා. පංචකාම සම්පත්තිය බාධාවක් උනේ නැහැ. චිත්ත ගෘහපති අනාගාමී ඵලලාභියෙක් වුණ චිත්ත ගෘහපතියා ගිහි ගෙදර ජීවත් වුණා. නන්ද මාතාව අනාගාමී මාර්ගඵලලාභිනියක්. නන්ද මාතාව අනාගාමී මාර්ගඵලලාභිනියක්. ඒ පංචකාම සම්පත්තිය තියෙන ගිහි ගෙදර ඊටාම සිහිනුවණින් ජීවත් වුණා. විශාඛා මහ උපාසිකාව සෝවාන් මාර්ගඵලලාභිනියක්. ඒ කියන්නේ මේ වැඩේ කරගන්න මහාන ජීවිතේටම එන්න ඕන කියලා බුදුහාමුදුරන් වහන්සේ වදාළේ නැහැ. ගිහි ගෙදර වුණත් යම් කෙනෙකුට යම් ශ්‍රාවකයෙකුට මේ ධර්ම මාර්ගය හොඳට වටහාගෙන ගිහි ගෙදර වුණත් පංචකාම සම්පත්තිය සිහිනුවණින් දැකගෙන ගිහි ගෙදර වුණත් ධර්ම මාර්ගය වඩන්න පුළුවන් කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒකයි අපි මේ ලබලා තියෙන ධහමේ තියෙන විශේෂත්වය. පැවිද්දට ඇවිල්ලා වඩන්න පුළුවන් වගේම ගිහි ජීවිතය තුළ ඉඳගෙනත් හොඳට මේ ධම්මස පාද ගන්නට තවන්ට අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව සිද්ධ කළා. උප්පානි හේව පචිනන්තම් ව්‍යාසත්ත මනසන්තනං අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරුතේ වසං. පංචකාම සම්පත්තිය නැවත නැවත ප්‍රාර්ථනා කරන තාක්කල් මාර වසඟයෙන් සත්‍යයා මිදෙන්නේ නැහැ මහණෙනි. පස්කම් සුව ලබන දොරටු ටික සිහිනුවණින් දැකලා යම් කෙනෙක් වහනවද අන්නේ පස්කම් සුව ලබන දොරටු ටික වහන තැනත්තා මාර බන්ධනෙන් මිදෙනවා මහණෙනි කියලා මේ ගාථා දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්මානුශාසනාව සිද්ධ කළා. එදා ධම්සභා මණ්ඩපය තුල බුදු පියාණන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව සිද්ධ කළ නිමාවටපත් වෙනකොට ධම්සභා මණ්ඩපය තුල ධර්ම ශ්‍රවණය කළා වූ බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වාම ආයතන විදර්ශනාව ඔස්සේ හිතගෙන ගියා. එයින් මෙපිට හිටිය බොහෝ උදවිය තවදුරටත් ධර්ම කරුණු කාරණා හරහා අවබෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා. අද මේ උතුම් ධම්සභා මණ්ඩපය තුල ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් වන උප්පානි හේව පචිනන්තං කියන ගාථා දේශනාව ඇසුරු කොට දහම් කරුණු අවබෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා වූ දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ශ්‍රාවක පින්වතුන්ටත් සසර ගමන තුල කොතන හරි තැනක පින්කුසල් මෝරණවද ඒ පින්කුසල් මෝරණ වාසනාවන්ත මොහොත තුල උතුම් මාර්ගඵල ධර්මාවබෝධය කෙලවර කොට ලබන අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරවමින් අපි ධර්මානුශාසනාව සමාප්ත කරන ගමන් නිමාවටපත් කරන ගමන් අද මේ ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කරන දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ශ්‍රාවක පින්වතුන්ගේ ජීවිතවලට අපි ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. විශේෂයෙන්ම නැසී ගිය ගාමිණී ඩයස් පියාණන්ගේ සිව් අවුරුදු ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් පවත්වන ධර්ම දානමය පින්කම එතුමාට නිවන් සම්පත් තවදුරටත් මේ පින්කම හරහා ප්‍රාර්ථනා කරනවා වගේම කුසල් දහම් දියුණු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා වගේම පවුලේ සියලු දෙනාට පැමිණ සිටින හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා වගේම විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පරම පූජනීය අවසරයි කිතලගම හේමසාර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංඝ රත්නයට සෙත් ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන නාමල් ඩයස් දියණියන් දක්ෂිණ ඩයස් පුතණුවන් නෙළුම් ඩයස් මෑණියන් ප්‍රධාන කොට ඇති පවුලේ පින්වතුන් එකට එකතු වෙලයි අද මේ ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කරන්නේ. එහෙමනම් අපි මේ විදිහට කල්පනාවට ගමු. සමන්ත චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රධාන දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙව් රජ දරුවන් සතර දෙනා වහන්සේලා ඇතුළුව දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයානන්ද ප්‍රධානව පින්කමති සියලුම දෙවියෝ පුණ්‍යානුමෝදනාවන් ලබත්වා පිංගන්න දෙවියන්ගේ දේවානුභාව සම්පත් වැඩේවා දිව්‍ය අසීසුරු සම්පත් වැඩේවා
දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ශ්‍රාවක පින්වතුන්ගේ ජීවිතවලට අභිවෘද්ධිය පිණිස, සුභ සිද්ධිය පිණිස, වැඩි දියුණුව පිණිස, ආරක්ෂාව පිණිස, කල්යාණ මිත්‍රත්වයෙන් තවදුරටත් දෙවියෝ පිහිට ආධාර වෙත්වා, දෙවියන්ට නිවන් සම්පත් සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් තබමු. මිට අවුරුදු 4කට තරම් ඉහතදී පරලෝසපත් වන්නට යෙදුන ගාමිණී ඩයස් පියාණන් ප්‍රධාන කොට ඇති වර්ග පරම්පරාවල මියගිය සියලුම ඥාතීන්ට, ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ශ්‍රාවක පින්වතුන් යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරගෙන පින් දෙනවද ඒ ඇත්තන්ටත්, විහාරගණේ අපවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නයට, අපව පැවිදිභාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාටත්, ඔබ අපි හැමදෙනාගේම මව් පාර්ශව පිය පාර්ශව නියෝජනය කරමින් මෙලොවහල සංසාරගත ලේ ඥාතීන් වන නොවන ඇත්තන්ට සම්මා සම්බුද්ධ ශාසනය අසුරු කරගෙන මේ දෙන කරන ප්‍රාර්ථනාවට අනුව පුණ්‍යානුමෝදනාවන් ලබත්වා, සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, මගඵල ලබත්වා කියලා අපි ඥාතීන්ට පින් පමුණුවමු. අද මේ උදාාරතර ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කරන නාමල් ඩයස් දියණිය, දක්ෂිණ ඩයස් පුතණුවන්, නෙළුම් ඩයස් මෑණියන් ප්‍රධාන කොට ඇති පවුලට සම්බන්ධ පින්වතුන් ඇතුළු ධර්මානුශාසනාව ශ්‍රවණය කර ලොකු කුඩා ශ්‍රාවක පින්වතුන්ටත්, විහාරාධිපති අතිගෞරවාස්පද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වර ප්‍රමුඛ කොට ඇති ගරු කටයුතු මහා සංඝරත්නයට, අපගේ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාට, ඔබ අපි හැමදෙනාගේම මෞදමෞපියන්ගේ ජීවිතවලටත් අපටත් මේ පින් කුසල් වල බලවත් ආශිර්වාදය ලැබේවා. කායික නිරෝගී භාවයේ, මානසික සුවපත් භාවය ඇතුව තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතේ පූර්ණාංශ වින්දනය කරමින් දම්පින් කරන්නත්, පින් කුසල් වඩන්නත්, ධර්ම ශ්‍රවණය කරන්නත් හිතගත නැඹුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ සිත් සතර හදාරණ දුවා දරුවන්ටත් සිද්ධ කරන අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්නට අවශ්‍ය ධාරණ ශක්තිය නැනනුවන වැඩිම පිණිසම මේ පින් කුසල් වල ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුන අපට සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන, අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංසදායක ධර්ම දානමය කුසල කර්මය ප්‍රධාන කොට ඇති සියලු පරිවාර පින් කුසල් හේතු වේවා, වාසනාව වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. විශේෂ පින්දීම අස්මින් විහාරගර පබ්බත රුක්ඛගාමේ සබ්බේසු දීපනගරේසු පිචක්කවාලේ දේවාසුරා ගරුඩ රක්ඛසනාගයක්ඛා රක්ඛන්තු ත්වං සකන භාව බලේන නිච්ඡං. මෙත්සිත සත් සයුරේ මෙරේ අසුරලෝ නාලෝ සදෙව්ලෝ තලේ සිව් දේවාලේ හිමකුලේ සමංකුලේ විල් සත්තනෝ තත්විලේ ආකාසේ පොළොවේ සියල් බඹතලේ මේ සක්වලේ මේ ලක්තිවේ මේ පන්සලේ දෙව්රැස් පිංගනෙමින් මෙතේ මුනි රජුන් දැක්මෙන් දකිත්වා නිවන්. සසංග සියල් බඹලෝ අසන දෙවියනේ උරඟ ගුරුළු යක්ඛෝ නරාසුරයිනේ නොළඟ ළඟ වෙසෙන ගොඩ දිය සව් සතුනේ සමගමෙ පින් අනුමෝදව් සමසිතිනේ. වාත දෙරණත පටන් නොහැරම අකනිටා බඹලොව පටන්
භූතයක්සෙන් වෙසෙන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මිතුරු නැදි මයිල් සහ ඉඳින නිරතුරු යහළුවන් අපේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසියෝ ගනිත්වා මෙපින් රාමමා සජ්ජ ලංකායන් ලද්ද රාජත්තනෝ යසෝ විභීෂණව්හ දේවේසෝ ඉදං පුඤ්ඤානුමෝදතු නානාවන්නෝ මහා තේජෝ ඕදාතහය වාහනෝ ගාම සංචාරකෝ දේවෝ ඉදං පුඤ්ඤානුමෝදතු උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිච්ඡතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසීයතः කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බූරි පඤ්ඤ තථාගත අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හොඳයි පින්වත්නි, අද දින මේ උතුම් ධර්ම දේශනාමය පින්කම පවත්වන්නට යෙදුණු ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. උන්වහන්සේ කරන කියන ශාසනික කටයුතු සෑම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගන්නටත් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ හේතු වේවා. මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයත් ගුණසිත සාන්තියත් උන්වහන්සේගේ ජීවිතය යහපත් කර ගන්නටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නටත් මේ ධර්ම දේශනාවේ ආශිර්වාදේ උන්වහන්සේට හේතු වේවා. වාසනාව වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අදට මේ පින්කම මෙතනකින් නිමාවටපත් වෙනවා.
මේ පින්කමේ දායකත්වයේ දරන ඇත්තන් විසින් සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒකත් භුක්ති විඳින්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්මය ඔබට දායාද කරන ධම්ම TV. 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 ධර්මය ඔබට දායාද කරන ධම්ම TV.